බොරුවට කියවන්නේ නැතුව කටවගෙන ඉන්නවා ලෝචි. පණ්ඩිතනෝ එක සැරයක් තිබ්බේ නැහැ කිව්වම අහනවා. මම ෆ්‍රිජ් එක බලන්න ආවේ. අයියේ පතල 200 බලන්නේ 500ම දාන්න. කියනවා කටේද තමයි ඔක්කොම. Morning baba. Morning. Baba, මේ අහන්නකො අපි අද දවල්ට එළියට ගිහින් කමුද? නෑ ඕනේ. ඒ මම වෙලා තියෙන්නේ. ආෂා එහෙනම් අවුලක් නෑ ඉතින්. මම බැලුවේ ඉතින් අද දවල්ට එළියට ගිහිල්ලා ෆිල්ම් එකකුත් බලලා දවල්ට කාලා ගෙදර ඉන්න කියලා. කමන්නේ අපි රැයට ගිහිල්ලා හරි එළියෙන් කමු වෙනවා. ඒ ඕනෙත් නෑ. ඒ මොකද? මම රැයට තිව්වා. ෂා මාරුනේ. හරි කමන්නේ. එහෙනම් වෙන දවසක යන්න. අද එහෙනම් අපි ගෙදර ඉඳන් ඔයා එව්ව කැමරාසට කමු. ඔයා ඉතින් මොනවද එව්වේ කියන්නකෝ. බත්. බතුයි බතුයි පතෝලයි. පතෝල තමනද? පතෝල තෙලටත් වෙලා තියෙන්නේ. කිරටයි පිරිසටත් වෙලා තියෙන්නේ. ඔයාලට රැයට කන්න පුළුවන් පතෝලයි පානුයි. දැන් පතෝල සම්බලෙකුත් හදලා තියෙනවා. එළියට ගිහින් කොහොමද? අපරාධේ අරගෙන පතෝල පස්සේ. දැන් ඉතින් කඩේ ගියත් එළියට ගිහින් කාලා හරියන්නේ නැහැ. අර පතෝල කිරට තියෙනවා, මිරිසට තියෙනවා, තෙලට තියෙනවා, සම්බලෙකුත් හදලා තියෙනවා. දොවකට කන්න එකයි. මං කිව්වේ දෙනික මොකක්ද ඒ කන්න ගත්තා. මම කිව්වා ෆ්‍රිජ් එකේ පතෝල තියෙනවා කියලා. මම පණ්ඩිතකමට ගිහින් මොකද කරේ? පතෝල 500ම ගත්තා. අර මිනිස්සු ඉස්සරහා යන කඩකාරයෝ ඉස්සරහා ඔක්කොම ඉස්සරහට කෑ ගැහුවා. මාව ලැජ්ජ කරානේ. දැන් ඉතින් නෝන අනේ ලෝජි මට පතවල කරනකට පාටි එකක් දාලා දීපන් කාලා බැරෙන්නයි.